35 හෝ ඊට වැඩි වයසක නම් මුලින්ම කරන්නේ ඔබ දැන් ගැබ් ගැනීමකට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි කියනවා ප්ලෑන් කරලා ප්‍රෙග්නන්ට් වෙන්න. එතකොට මොනවද ප්ලෑන් කරනවා කියලා කියන්නේ අර කිව්වා වගේ අපිට මේ කාලේ වෙනකොට විවිධ ප්‍රී එක්සිස්ටිං කියන්නේ කලින් තියෙන ලෙඩ රෝග තියෙන්න පුළුවන්. එතකොට ෂුගර් චෙක් කරගන්න, ප්‍රෙෂර් චෙක් කරගන්න, ඒ දෙක චෙක් කරගෙන ඒ මොන හරි ඒවා තියෙනවා නම් ඒ රෝග තියෙනවා නම් වැදගත්ම දේ තමයි ඕන ක්‍රොනික් කන්ඩිෂන් එක කාඩිනල් රූල් එක තමයි ප්‍රෙග්නන්ට් වෙනවා නම් කන්ට්‍රෝල් කරලා ප්‍රෙග්නන්ට්. ඔය හැම දෙයක් එක්කම ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්, සේෆ් ප්‍රෙග්නන්සි එකක් ගන්න පුළුවන්. තනිකරම වෙනස තීරණය වෙන්නේ කන්ට්‍රෝල් කරලා ප්‍රෙග්නන්ට් වුණාද, කන්ට්‍රෝල් නොකර ප්‍රෙග්නන්ට් වුණාද කියන එක. වයසට ගිහිල්ලා ප්‍රෙග්නන්ට් වෙන එක ප්‍රශ්නයක්ද? ඕක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඕක ගැන කතා කරන්න අද මම එන්න කිව්වා වෙන කවුරුත් නෙමෙයි අපේ රෙසිඩන්ට් ගයිනකොලොජිස්ට් අපේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ડોક્ટર නවීන් උඩවේල. ඔයගලන්ට මතකද ડોક્ટર නවීන් මීට කලින් ඇවිල්ලා කතා කරලා ගියා ආර්තවහරණය ගැන. ඉතින් අද මම එන්න කිව්වා ඊට වඩා dangerous topic එක ගැන පොඩ්ඩක් කතා කරන්න. First of all Dr. Naveen, thank you so much for coming. Thank you very much. So මම අද ડોક્ટર නවීන්ට එන්න කිව්වේ එන මොකුත් නෙමෙයි. මට මේ පොඩ්කාස්ට් එක පටන් ගන්න කලින් අපි කතා වෙද්දී අපිත් මතක් වුණේ අපි පොඩි කාලේ අපි කැම්පස් ඉන්නකොට අපි වයසට ගිහිල්ලා ගැබ් ගත්ත අම්මලට කිව්වේ එල්ඩර්ලි ප්‍රයිමි කියලා. ඉතින් ඊට පස්සේ ડોક્ટર නවීන් මට මතක් කරේ ඔය එල්ඩර්ලි ප්‍රයිමි එකේ වයස පටන් ගන්න අවුරුදු 35. ඉතින් 35 කියන්නේ දැන් අපි දෙන්නම 35 පැනලා 35 කෑලිත් පේන්නේ. අපිට එතකොට එල්ඩර්ලි කියලා කියන්න වෙනවද? ඉතින් මේ ඇයි මේක වැදගත්? ඇයි මේක වැදගත්? මොකද මේකේ තියෙන ප්‍රශ්න අපිට වයසට ගිහිල්ලා ගැබ් ගත්තාම මොකක් හරි ඒ කියන්නේ ඒකේ ආවේනික ලෙඩමුකුත් වෙන්න පුළුවන්ද? ප්‍රශ්න වෙන්න පුළුවන්ද? ඔන්න ඔය ටික කතා කරන්න අන්පැක් කරන්න තමයි අද Dr. Naveen උඩවේලා අපිත් එක්ක join ලා ඉන්නේ. So Naveen, let's get to the bottom of this. Then, like you very rightfully mentioned, terms have changed, times have changed, and terms have also changed. Exactly. So, අපි දැන් මොකක්ද ඔය එල්ඩර්ලි ප්‍රයිම් එක කියන්නේ? දැන් අපි මේ වයස 35න් පස්සේ වෙන ප්‍රෙග්නන්සි එකකදී ගැබ් ගැනීමකදී අපි කියන්නේ advanced maternal age pregnancy එකක් කියලා. ඒක ඇත්තටම දැන් ඔය සමහර පොඩ්ඩක් හරි සිංහලටම ගන්නම නමුත් අපි දැන් අපි කියනවනේ අඩු වයස් කැප් ගැනීම කියලා. ඒකට ඒ වගේ ඒකෙම අනිත් පැත්තනේ දැන් මේ වැඩි වයස් කැප් ගැනීමක් කියලා ඕනනම් කියන්න පුළුවන්. නැත්නම් simply advanced maternal age during pregnancy and advanced age pregnancy එක කියලා කියන්න පුළුවන්. කියන්න පුළුවන්. වැඩි ඕනේ අර වෝඩ් එකේ අම්මගේ මේ ගුටි නැති වෙන ඒක දැන් අපි ඉතින් I mean දැන් advanced age pregnancy අපි සාමාන්‍යයෙන් අපි තාම කන්සිඩර් කරන අවුරුදු 35න් යනනේ. ඇයි මේ ඒ තරම් අඩු වයසකින් අපි ප්‍රෙග්නන්සි කට් ඔෆ් එකක් තියනවා? ඔව් ඒකට මූලික හේතු තමයි දැන් අපි මේ වචනේ පටන් ගන්නකොටම කියන එක හරිනේ. නමුත් ප්‍රෙග්නන්සි එකක් එක්ක එන්න පුළුවන් රිස්ක් තියෙනවා. මම කියන්නේ හැම ප්‍රෙග්නන්සි එකක්ම රිස්ක් හෝ හයි රිස්ක් හෝ එහෙම කතාවක් නෙමෙයි. නමුත් ප්‍රෙග්නන්සි එකක් එක්ක එන්න පුළුවන් රිස්ක්ස් තියෙනවා. අපි දන්නවා මේ රිස්ක් ප්‍රොෆයිල් එක පේෂන් කෙනෙක්ගේ කාන්තාවකගේ වයසත් එක්ක වෙනස් වෙනවා. දැන් ඇත්තටම ඉතා අඩු වයසින් ගැබ් ගැනීම ගැන යම් ඩිස්කරේජ් කරන්නේ ඔය රිස්ක් ප්‍රොෆයිල් එක වැඩි හින්දා. වයස 35න් පස්සෙත් මේ රිස්ක් ප්‍රොෆයිල් එක අවදානම් කලඹ චුට්ට වැඩි වෙන්න එක එක්තරා වැඩි වෙන්න පටන් ගන්නවා. නම් 35න් පස්සේ ඒ වැඩිවීම ටිකක් සීඝ්‍රයි. ඒ හින්දා තමයි අපි මේ වයස අරන් තියෙන්නේ. දැන් එතකොට එතෙන්දී අපි පැහැදිලිව කියන්න ඕන දේ තමයි දැන් අවදානම කියන වචන දෙක පාවිච්චි කරලා ඉවරනේ. ඒ හින්දා දැන් අවදානම කියලා කියන්නේ අපි මෙතන කියන්නේ risk does not define outcome. risk අවදානම හින්දා නෙමෙයි වෙන දේ තීරණය වෙන්නේ. management decides outcome. අවදානම පාලනය කරන විදිය, අවදානම කළමනාකරණය විදිය අනුව තමයි මොකද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ. ඒක මුලදිම කියන්න ඕනේ. ඉතින් ඒ හින්දාම තමයි අපි අද මේ ගැන කතා කරන්නේත්. මොකද මේ ගැන කතා කරලා අපි මේ ගැන කියන්නේ මේ විවස්ලා මේ ගැන දැනුමත් වෙන තරමට තමයි මේක කළමනාකරණය වැඩි පහසු වෙන්නේ. එතකොට නවීන් ඇයි දැන් මේ කාලේ ඕක වැදගත් වෙන්නේ ඇයි? දැන් ඕක දැන් why is it trending now, that why is it more important now than it was 20 years ago? Because clearly women are getting pregnant at these ages. So then ඉස්සරට වඩා දැන් සමාජයේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට කාන්තාවෝ උසස් අධ්‍යාපනය හදාරනවා. එතකොට ඒක හින්දා පළවෙනි දරුවා හදන කාලේ පරක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව දැන් ආර්ථික හේතු හින්දා වෙන්න පුළුවන්. යම්කිසි ආර්ථික සමාජ මට්ටමක් ළඟා කරගන්නකම් ගොඩක් අය හිතනවා දරුවෙක් හදන්න එක. මම ඕක හොඳට දැකලා තියෙනවා. දැන් අපි හැමෝම කරන දෙයක් තමයි දැන් අපි කතා අපි ගනුදෙනු කරුවන්ගේ
ප්‍රශ්න තේරුම් ගන්න මම කරන එක දෙයක් තමයි ඒගොල්ලෝ ඉන්නේ Facebook groups බලනවා. එතකොට ඒගොල්ලෝ හරියට ඒගොල්ලෝ හරියට කරන කියන දෙයක් හරි කොමන් දැන් ඔය අද ගිහිල්ලා ඔය මම් groups බැලුවොත් එහෙම තියෙන එක තමයි ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා අපි මෙන්න මේ කියන්නේ ගියක් හදලා මෙන්න මේ කාලය වෙනකන් අපි පළවෙනි බබා හදන්න නැතුව ඉතින් ගොඩක් කලාවට පළවෙනි බබා හදලා දෙවෙනි බබා හදන්න නැතුව ඉන්නවා එක්තරා ආර්ථික මට්ටමක් එනකම්. මොකද ඒගොල්ලෝ ඒකේ අර බබෙක් හදන එකේ තියෙන challenges තේරුම් ගන්නවා පළවෙනි බබත් එක්ක. ඊට පස්සේ හිතනවා නෑ දෙවෙනි එක හදන්නේ ඒ පරක්කුල. ඊට පස්සේ social reasons වෙන්න පුළුවන්. ඒ කියන්නේ second marriage එකක් වෙන්න පුළුවන්. ඒ වගේ හේතු හින්දා දෙවෙනි බබා හදනවා වෙන්න පුළුවන්. ආයි බබෙක් හදන වෙන්න පුළුවන්. ඒක දැන් ඔය වගේ හේතු හින්දා අපිට පැහැදිලිවම දැන් සමාජයේ ද බබාලා හදන වයස පහු වෙලා තියෙන්නේ. ඉස්සරට වඩා දැන් 35 40 වයසල දරුවෝ හදන එකත් වැඩි වෙලා තියෙනවා. ඊට අමතරව අනිත් දේ තමයි අපි හිතමු බබාලා දරුවෝ හැම එක ප්‍රෙග්නන්ට් වෙන එක පරක්කු වෙන. ඒ කියන්නේ මදසරු භාවයේ තියෙන කට්ටිය ඉන්නවා කියලා. එතකොට මේ කට්ටිය ට්‍රීට්මන්ට් ඒ කියන්නේ මේ ගැන දැනගන්නෙම දැන් බැඳලා අවුරුදු 2ක් 3ක් ගිහින්. එතකොට අපි හිතමු 30 දී බැඳලා කියලා 32 විතර 33 විතර තමයි දැනගන්නේ. මේක තමන්ගේ ෆර්ටිලිටි ඉෂුව එකක් තියෙනවා. ඊට පස්සේ ට්‍රීට්මන්ට්ස් පටන් ගන්නවා. ට්‍රීට්මන්ට්ස් වලත් තියෙනවනේ යන විද්‍යාවක් එකපාරටම යන්නේ නැහැනේ අන්තිම ට්‍රීට්මන්ට් එකට. මුලින්ම කරන්නේ ඩිම්බ මෝරන්න බෙහෙත් දීලා බලනවා. ටෙස්ට් කරලා බලනවා. ටික දවසක් ඒ ටික කරලා බලනවා. ඔය අතරතුරේදී වෙන විවිධ හේතු වෙන කොහොම හරි තව අවුරුදු 2ක් විතර යනවා. ගිහිල්ලා අන්තිමට IVF එකකට එනකොට වගේ ආවොත් එහෙම ඒ කාලෙට තව අවුරුද්දක් විතර යන්න ඉඩ තියෙනවා. ඕකට ෆයිනෑන්ෂියලි රෙඩි වෙලා කරන්න. ඒ වගේ ඔය ෆර්ටිලිටි ජර්නි එකේ යන කාන්තාවක් අවසානයේ එයා සක්සස්ෆුලි ප්‍රෙග්නන්සි එකට ළඟා වෙන්නේ 35 වලදී වෙන්න පුළුවන්. නැත්තම් දැන් නම් ඇත්තටම අනිත් පැත්තෙන් වෙලා තියෙන දේ තමයි we have gotten better at our jobs. Then we can help these women who want to get pregnant and have a safer pregnancy. So then ඉස්සරට වඩා අපිට then we can help a 40-year-old woman get pregnant or 45-year or 48-year-old woman get pregnant. Especially with IVF and donor eggs. So එතකොට ඒ වගේ සිටුේෂන්ස් වලදී ඊටාම ඉස්සර නොසිතූ විරු වයස් වලදී ප්‍රෙග්නන්ට් වෙන කට්ටිය ඉන්නවා දැන් කාලේ වෙනවා. නවින් ඔතන කිව්වා couple of interesting things. I'm going to get to IVF in a bit. ඒක නම් අනිවාර්යෙන් කතා කරනවා. but ඊට කලින් මට දැනගන්න ආසයි දැන් මේ අපේ viewers ලට මට කියන්න කැමතියි. මම මේක අහන්නේ ඔයගොල්ලන් බය කරන්න නෙමෙයි. නම් මේක අහන්නේ දැනුවත් කරගන්න. මොකද අපේ ජීවිතේ වල ඩිසිෂන් එක ගන්නකොට වෙන්න පුළුවන් හොඳ මොනවද නරක මොනවද කියලා අපි ඔළුවේ මෙනෙහි කරලා තමයි අපේ ඩිසිෂන් එක ගන්න ඕනේ. ඉතින් ඔකට අපි පැනලා ගන්න දැන් ප්‍රෙග්නන්ට් වෙනවා කියන එක නිකන් අහම්බෙන් ඔය වයසේදී හම්බෙන් පැනලා වෙන්නේ නැහැ නේ. ඔය හම්බෙන් පැනලා වෙන අවුරුදු 18 20 ඉතින් මේ වගේ දෙයක් අපි ප්ලෑන් කරලා කරනකොට සාමාන්‍යයෙන් අර මතසරු infertile subfertile කට්ටිය ඉන්නකොට ඒගොල්ලන් අර we call them precious babies no when they get pregnant. Yes. So අර try කරලා කාලයක් බලන් ඉඳලා බලාපොරොත්තු වෙන එහෙම දෙයක් වෙනකොට ඒකෙන් මට නවින්ගෙන් අහන්න ඕනේ අම්මටයි ළමයටයි තියෙන පුළුවන් risks මොනවද කියලා මේ වයසට. ඔව්. දැන් අපි කතා කරන්න පටන් ගත්තම මේකෙදී යම් කිසි risks වල වෙනස්කමක් තියෙනවා කියලා. එතකොට අපි ඉතින් ඇත්තටම මේ රිස්ක් සහ ප්‍රොබ්ලම්ස් කියලා ගත්තොත් අර කිව්වාගේ ප්‍රොබ්ලම්ස් පටන් ගන්නෙම ප්‍රෙග්නන්ට් වෙන කලින් ඉඳලා වෙන්න පුළුවන්. කිව්වාගේ ප්‍රෙග්නන්ට් වෙන්න දැන් මේ වයසේදී ප්‍රෙග්නන්ට් වෙන්න අපි හිතමු 30 33 35 දී පටන් ගත්ත try කරනොත් එහෙම ඒ සමහරවිට ප්‍රෙග්නන්ට් වෙන එක ඩිලේ වෙන්න පුළුවන්. ෆර්ටිලිටි ඉෂුස් එන්න පුළුවන්. එතනම ඉතින් පොඩි ඉෂු එකක් තියෙනවා. ඊළඟට ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ගත්තොත් එහෙම අපි දන්නවා අපි අම්මට දෙන ප්‍රශ්න ගත්තොත් මේ වයස වෙනකොට අපේ සාමාන්‍ය සෞඛ්‍යත් ටිකක් වෙනස් වෙලා. 35 විතර වෙනකොට අපි දකුණු ආසියාතික මිනිස්සු අපිට එනවා මෙටබොලික් සින්ඩ්‍රෝම් එක. අපිට දැන් ප්‍රෙෂර් ඇවිල්ලා ප්‍රෙෂර් ටිකක් තියෙනවා. දන්නෙත් නෑ සමහරට ප්‍රෙෂර් තියෙනවා කියලා. කොලෙස්ටරෝල් ප්‍රොබ්ලම්ස් තියෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රී ඩයබටිස් තියෙනවා වෙන්න පුළුවන්. හරි කොමන් මේ වයසේ වෙනකොට. ඒ වගේ එතකොට අම්මට තියෙන පුළුවන් ප්‍රශ්නයක් තමයි pre existing medical conditions තියෙන පුළුවන් දැනුවත්ව හෝ නොදැනුවත්. අනිත් එක තමයි මේ වයස වෙනකොට අපේ බොඩි එක චේන්ජ් වෙලා වෙන්න පුළුවන්. අපි ටිකක් බර වැඩි වෙලා වෙන්න පුළුවන්. ඒකට ඒ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒත් එක්කෙන. ඊට අමතරව ප්‍රෙග්නන්සි එකේදී අපි දන්නවා ගොඩක් අය දැනුවත් ඇති ප්‍රෙග්නන්සි එකේදී සීනි එන්න පුළුවන්. ප්‍රෙග්නන්සි එකේදී ප්‍රෙෂර් එන්න පුළුවන්. ඒ අවදානමත් ටිකක් වැඩි අනිත් අයට වඩා. එකක් තමයි ප්‍රෙෂර් ඩයබටිස් එන්න පුළුවන්. ඊට අමතරව බබාලා නැතිවීම කියන්නේ කුසට ආපු දරුවා මිය යාමේ ස්ටිල් බර්ත් එකක් මිස්කැරේජ් එකක් වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන් වැඩි.
ඊට පස්සේ අඩු වයසින් දරුවන් බිහි කිරීම එකැන ඉබේම වෙන්න පුළුවන් ප්‍රීටම් ලේබ ඇවිල්ලා ඉබේම වෙන්නත් පුළුවන් ඊට අමතර වෛද්‍ය හේතු මත එකන්නේ බබා කලින් ගන්නත් එඩ තියෙන ඒව තමයි අම්මට තියෙන අවධාන බබාගේ පැත්තෙන් කලලේ පැත්තෙන් ගත්තම මේ කාලය වෙනකොට මූලිකම අපි හොඳට දන්න එක දෙයක් තමයි ජානමය වෙනස්කම් වීමේ අවධානම ටිකක් වැඩි වෙනවා ජානමය ප්‍රශ්න ඇතිවීමේ දරුවට ඊට පස්සේ මිස්කරේජ් වෙන එක රිස්ක් එක වැඩි වෙනවා අර කතා කරා වගේ සිල්බර්ත් වෙන රිස්ක් එක වැඩි වෙනවා ඊළඟට බබාට පොඩි වැඩිවීමක් තියෙනවා මේ ෆිටල් ඇනෝමලිස් අසාමාන්‍යතාවල ඉතාම පොඩි වැඩිවීමක් තියෙනවා ඊට අමතරව ඉතින් අර කිව්වා වගේ කලින් ඩිලිවර් කරන්න වුණොත් එමේ ඒත් එක්කෙන රිස්ක් තියෙන පුළුවන් නවින් දැන් උතරදී ඔයගලන්ට මතක ඇති අපේ ගිය පොඩ්කාස්ට් එකේ ඩොක්ටර් නවීන් අපිට කිව්වා මේ අවුරුදු 35ක් 40ක් යන ලේඩි කෙනෙක්ගේ ඩිම්බෙකුත් ඒ වයසයි කියන්නේ. ඒ කියන්නේ උපතින් එන ඩිම්බ ඒ තරම් වයසට යනවා. ඒ කියන්නේ උපතින් එන ඩිම්බ තමයි එන්න වයසට යන්නේ. ශුක්‍රාණු එහෙම නැහැ. ශුක්‍රාණු දවස් වලට ආයෙත් පාරක් සෙට් එකක් එනවා. ඒ වුණාට ඩිම්බ නම් Tamanට උපන් ටික තමයි දිගටම තියෙන්නේ කියලා. දැන් වයසට යද්දී නවීන් එක ප්‍රශ්නයක් නෙවෙයි ඩිම්බත් මෝරණ කියන්නේ පාරණ වෙන එක. දැන් ඒක ඇතුලේ DNA ඩැමේජ් වෙන්න පුළුවන් අපිට මතකයි ඕක ගැන කියනවා. ඉතින් ඔත මම මේක ගෙන වෙනමකුත් නෙමෙයි ඩොක්ටර් නවීන් අපිට කිව්වතන මරු කතාවක් කිව්වා IVF නැත්නම් in vitro fertilization. ඕකෙන් ඕක අපිට පොඩ්ඩක් මගහැර ගන්න පුළුවන් නේද? මේක ගැන පොඩ්ඩක් කියන්න. ඔව් IVF වලදී කරන්නේ in vitro fertilization කියලා කරන්නේ කාන්තාවකගේ ඩිම්බයක් අරගෙන පරීක්ෂණාගාරයක් තුළදී ඒක ශුක්‍රාණුවක් එක්ක සංසේචනය කරලා කලලයක් හදලා කලලය කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කරනවා. එතකොට ඔය කිව්වා වගේ ඒ ඩිම්බය හෝ ඒ ශුක්‍රාණුව ඒ කලලේ තැන්පත් කරන කාන්තාවගේම හෝ එයාගේ පාර්ට්නර්ගෙම වෙන්න ඕනි කියලා රූල් එකක් නැහැ. අපිට එතකොට ඒ හින්දා සමහර අවස්ථාවලදී IVF කරනකොට අපි කියන ඩෝනර් එග්ස් හරි ඩෝනර් ස්පර්ම් හරි ගන්නවා. අවස්ථා තියෙනවා. එතකොට ඒ කියන්නේ ශුක්‍රාණු දායකගේ ශුක්‍රාණු ගන්න ඉඩ තියෙනවා. එතකොට දැන් වයසට යනකොට වෙන ප්‍රශ්නයක් තමයි අර කිව්වා වගේ කාන්තාවකගේ ඩිම්බ ප්‍රමාණය හැදිලා ඉවරයි උපදිනකොට. ඇත්තරම දැන් අපි කාන්තාවක් වයස 35 කියලා ගත්තොත් එහෙම එයාගේ ඩිම්බ කෝෂවල තියෙන ඩිම්බ 35ටත් වඩා පරණයි. මොකද ඒව හැදුනේ කලලාවදී. වයස ගණන් කරන්න පටන් ගන්න ඉපදුනාට පස්සේ. හරියට. එතකොට ඇත්තරම 35ටත් වඩා වයසයි. මාස 9කට අර තව මාස කීපයකට ඇඩ් කරන්න වෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඩිම්බ වල ඇත්තරම මුලින් පිට වෙන ඩිම්බ වල තමයි හොඳම ක්වොලිටි එක තියෙන්නේ. 35-40 වෙනකොට ඉතුරු වෙන ඩිම්බවල විවිධාකාර ජානමය ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඇත්තටම ඒ නිසා ඔය වයසේදී එක දේවල් දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි IVF සයිකල්ස් කීපයක් try කරලා බලන්න තියෙනවා හරියනවාද කියලා. හරියන්නේ නැත්නම් donor eggs වලට යන්න ඉඩ තියෙනවා. නැත්නම් කෙලින්මත් recommend කරන්න ඉඩ තියෙනවා. දැන් 45 දී විතර නම් IVF කරනකොට මම හිතන්නේ ගොඩාක් කට්ටිය කෙලින්ම කියයි ඔයාගේ eggs ගන්න එපා. ඔයා donor කෙනෙක්ගේ eggs ගන්න. මොකද අපි ගන්න donor 25 years හරි 30 years හරි නම් ඒ ඩිම්බ 30 year old 25 year old ඩිම්බ. එතකොට ඒවා quality එක ඉතාම ඉහළයි. ඒ කට්ටියට ඇත්තටම pregnancy එකක් IVF pregnancy එකදී අපි ඒක ඒගොල්ලන්ගේ pregnancy එකට තියෙන ඔය miscarriages එක ඒ මේ pregnancy එක නැතිවීමේ අවදානම ඇත්තටම අවුරුදු 25 කෙනෙක්ගේ. බොහෝ දුරට ඒ දරුවට සමානයි. ඉතින් ඒ හින්දා තමයි ඔය ඩිම්බ දායකයන්ගේ ඩිම්බ අරගන්න ප්‍රවණතාවයක් තියෙන IVF වලදී. ඒ කියන්නේ ඒ රිස්ක් එක අයින් කරාම වයසට වැඩි ලේඩි කෙනෙක්ට ප්‍රෙග්නන්ට් වුණාම ප්‍රෙග්නන්සි එක දුවන රිස්ක් එකක් කියලා විශේෂයෙන් වැඩිපුර රිස්ක් එකක් නැද්ද? තියෙනවා. එතනදී ඇත්තටම අවම වෙන්නේ මූලික වශයෙන් ජානමය ප්‍රශ්නෙින්ද ක්‍රොමසෝමල් ප්‍රශ්නෙින්ද එන රිස්ක් ටික. ඒ කියන්නේ එකක් තමයි මිස්කැරේජ් වලට කොමන්ම හේතුව ජානමය ප්‍රශ්න. අනිත් එක තමයි අසාමාන්‍යතා සහිත දරුවෙක් ඉපදීමේ අවදාන. ඔය දෙක තමයි අඩු වෙන්නේ IVF වලින්. හරියට. donor eggs වලින්. right. නමින් මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් අපේත් ඇති බලාගෙන ෆෑන්ස්ලා ගොඩක් මේ ඔය වයසට 35 45 අතර වයසේදී අයිද එක්කෝ ගැබ් අරගෙන නැත්තම් ගැබ් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. ඒ වගේ කෙනෙක්ට මොනවද what should they do differently? ඒ කියන්නේ මොනවද ඒගොල්ලන්ට ගන්න පුළුවන් precautions? ඒක හොඳ ප්‍රශ්න. මොකද අපි කලින් කිව්වා වගේ රිස්ක් එක නෙමෙයි අවුට්කම් එක ඩිෆයින් කරන්නේ මැනේජ්මන්ට් එක. එතකොට මැනේජ්මන්ට් එකේ කරන්න පුළුවන් දේ දැන් ඔබ ඒ වයසේ නම් 35 හෝ ඊට වැඩි වයසක නම් ඒ ආසන්න වයසක නම් මුලින්ම කරන්නේ ඔබ දැන් ගැබ් ගැනීමකට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි කියනවා ප්ලෑන් කරලා ප්‍රෙග්නන්ට් වෙන්න. එතකොට මොනවද ප්ලෑන් කරනවා කියලා කියන්නේ අර කිව්වා වගේ අපිට මේ කාලේ වෙනකොට විවිධ
pre-existing කියන්නේ කලින් තියෙන ලෙඩ රෝග තියෙන්න පුළුවන්. එතකොට sugar check කරගන්න, pressure check කරගන්න, ඒ දෙක check කරගෙන මේ මොන හරි ඒවා තියෙනවා නම් ඒ රෝග තියෙනවා නම් වැදගත්ම දේ තමයි ඕන chronic condition එක cardinal rule එක තමයි pregnant වෙනවා නම් control කරලා pregnant. ඔය හැම දෙයක් එක්කම pregnant වෙන්න පුළුවන්, safe pregnancy එකක් ගන්න පුළුවන්. තනිකරම වෙනස තීරණය වෙන්නේ control කරලා pregnant වුණාද, control නොකර pregnant වුණාද කියන එක. එතකොට control කරලා pregnant වෙයි. ඊළඟට ඔබ දැනටම යම් කිසි දෙයකට ලෙඩකට රෝගයකට බෙහෙත් ගන්නවා නම් සමහර අපි දන්නවා pregnant කාලේ සමහර ඖෂධ පාවිච්චි කරන්න බෑ. එතකොට ඔබේ වෛද්‍යවරයාත් එක්ක කතා කරන්න. මම දැන් pregnant වෙන්න ඉන්නේ ඉදිරි ඉස්සරහ කාලෙදී. එතකොට මේ බෙහෙත් මම දැන් ගන්න බෙහෙත් ටික මේ ටික මොනවද මට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන්. එතකොට ඔබේ වෛද්‍යවරයා ඔබට කියයි නැත්නම් අවශ්‍ය වෛද්‍යවරුන්ට යොමු කරයි මේ සම්බන්ධ මොනවද කරන්න අවශ්‍ය වෙනස්කම් කියලා. ඊළඟට අනිත් දේ තමයි ෆෝලික් ඇසිඩ් ගන්න එක. විශේෂයෙන් මේ වයසේදී හරියම වැදගත් ෆෝලික් ඇසිඩ් එක ගන්න පටන් ගන්න එක සහ මාස 3ක්වත් නොකඩවා ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න එක. ඊළඟට අනිත් දේ තමයි දැන් ඔබ ප්‍රෙග්නන්ට් වෙන්න try කරනකොට ඩිලේ එකක් තියෙන්න පුළුවන්. එතකොට දැන් මේ වයසේදී වැදගත්ම දේ තමයි ඔබට ප්‍රෙග්නන්ට් වෙන්න ඩිලේ එකක් තියෙනවා. මදසරුභාවයේ මූලික ලක්ෂණ පේනවා නම් අපි කියනවා 35 දී වගේ නම් අවුරුද්දක් විතර try කරලා ප්‍රතිකාර කියන්නේ වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේ ගැන කතා කරන්න. මෙතන දැන් අපි අවුරුද්දක් try කරා. සාමාන්‍යයෙන් අපි කියන අවුරුද්දක් සාමාන්‍ය විදිහට try කරන couple එකක chance of getting pregnant කියන එක 80%ක් විතර. එතකොට 80%ක් අය pregnant වෙන්න උනේ නැහැ කියන්නේ මෙතන යම්කිසි පොඩි ප්‍රමාදයක් තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා ප්‍රමාදයක් තියෙනවා නම් ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙලා ප්‍රතිකාර පටන් ගන්න එක හොඳයි. මොකද මේ ප්‍රතිකාර පරක් වෙන්න අවශ්‍ය වෙන ප්‍රතිකාර ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ඔබට ඔබේ පවුලේ වෛද්‍යවරයා එක්කත් MOH එක සහ මිඩ්වයිෆ් කට්ටියත් එක්කත් ඔබේ ප්‍රසවානාරි වෛද්‍යවරයාත් එක්කත් ටිකක් ළඟින් වැඩ කරන්න වෙනවා. අනිත් අයට වඩා ටිකක් වැඩිපුර කෙයා එකක් අවශ්‍යයි. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් නම් ලංකාවේ ෆැසිලිටිස් තියෙනවා, ජානමය පරීක්ෂණ තියෙනවා. දැන් ජානමය ආබාධ තියෙනවාද කියලා කලින් අඳුර ගන්න. අපි කියන්නේ ගර්භාෂයට මුකුත් ඇතුල් කරන්න නැතුව අම්මගේ ලේවලින් අපිට කියන්න පුළුවන් 99.9% සංවේදීතාවයක් සහිතව ජානමය ප්‍රශ්න තියෙනවද කලලේ කියලා. මේක ස්ක්‍රීනින් ටෙස්ට් එකක්. එතනින් පස්සේ ඒක පොසිටිව් නම් තව ටෙස්ට් කරන්න වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට කලින් ස්කෑන් එකක් කරගෙන එක සති 11-14 අතර කාලේ වගේ ස්කෑන් එකක් කරලා ප්‍රෙග්නන්සි එක ගැන ඇසස් කරලා තොරතුරු ලබා ගන්න එක, දින එලාස්ටි කරගන්න එක සහ ප්ලෑන් එක ඔප්ටිමයිස් කරගන්න එක වැදගත්. ඔබ බලාගන්න ඩොක්ටර්ස්ලා ඔබේ MOH එක මිඩ්වයිෆ්ලා ඔබ බොහොම ආදරයෙන් බලාගනි. මොකද ඒකොල්ලොත් මේක සීරියස්ලි ගන්නවා. ඒකොල්ලොත් ඔබට අවශ්‍ය හැමදේම ලංකාව ඇතුළේ, ලංකාව කියන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න අයිඩියල්ම රටක් කියලා මම සලකන්නේ. මොකද අපේ සිස්ටම් එක ඒ තරම් රොබස්ට් රටක්. එතකොට ඔබට අවශ්‍ය හැමදේම කරයි. ඔබට සමහර විට වැඩිපුර ටෙස්ට් අවශ්‍ය වෙන ඉඩ තියෙන. උදාහරණයක් විදිහට අර සති 24-28 කාලේ කරන සීනි පරීක්ෂණය, සීනි වතුර බීලා කරන ටෙස්ට් එක ඔබට සමහර විට කියන්න ඉඩ තියෙනවා ප්‍රෙග්නන්ට් වෙච්ච ගමන්මත් කරන්න කියලා. මොකද සීනි ඇතිවීමේ අවදානම ටිකක් වැඩි නිසා. ඒ වගේ වැඩිපුර ටෙස්ට් කරන්න ඉඩ තියෙනවා. වැඩිපුර ස්කෑන්ස් කරන්න වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට ඔබට සති 28 කාලයෙන් පස්සේ ස්කෑන්ස් 2-3ක් එහෙම ළඟ කරන්න ඉඩ තියෙනවා. මාසෙන් මාසෙ වගේ සති 2 විතර වෙන්නත් පුළුවන් growth ප්‍රශ්නයක් අඳුරගත්තොත්. ඒ වගේ ඊට පස්සේ ඒ ටික තමයි මම හිතන්නේ වෙනස් විදිහට කරන්න ඉඩ තියෙන්නේ. ඊට අමතරව ඩෙලිවරි ඩේට් එක සමහර විට පොඩ්ඩක් ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් ප්‍රෙෂර්, සීනි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, බබාගේ වර්ධනයේ මොන හරි වෙනස්කමක් තියෙනවා නම් ඒ වගේ උන කෙනෙක්ගේ ඩෙලිවරි ඩේට් එක පොඩ්ඩක් ඉස්සරහට එන්න ඉඩ තියෙනවා. නමුත් අවසාන ඒ කියන්නේ මේක ආයි මට මතක් කරන්න තියෙන්නේ මේ වයසේදී ප්‍රෙග්නන්ට් වුණා කියලා රිස්ක් එක ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. නමුත් රිස්ක් එක නෙමෙයි වැදගත්. ඒක ඔබ සහ ඔබේ වෛද්‍ය කණ්ඩායම, ඔබේ පවුලේ වෛද්‍යවරයා, ඔබේ මිඩ්වයිෆ් සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයා සහ ඔබේ ප්‍රසවානාරි වෛද්‍යවරයා සහ ඔබ කියන මේ කණ්ඩායම මේක මැනේජ් කරන විදිය තමයි සම්පූර්ණයෙන් අවුට්කම් එක තියෙන්නේ. තැන්ක් යු නවීන්. අද අපි ගොඩක් දේවල් කතා කරා. අද අපි කතා කරේ ඊටම වැදගත් ටොපික් එකක්. ඒ කියන්නේ තමන් වයසට ගියාට පස්සේ ළමයෙක් හදන එක. අවුරුදු වයසක් කියලා කියන්නේ වැඩි වයසක් නෙමෙයි, අවුරුදු 35ක්. අවුරුදු 35 පැනනට පස්සේ අපි කන්සිඩර් කරනවා ඇඩ්වාන්ස්ඩ් ඒජ් ප්‍රෙග්නන්සි. ඉස්සර කිව්වේ එල්ඩර්ලි ප්‍රයිමරි. ඉතින් මේ ඒ වයසට ගියාට පස්සේ ඇඩ්වාන්ස්ඩ් ඒජ් වුණාට පස්සේ ගැප් ගත්තාම එන්න පුළුවන් කෙනෙක් ප්‍රශ්නයක්ද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් ඔප්ටිමම් ක්‍රමය මොකක්ද? ඔන්න ගැන ඔක්කොම අපි අද කතා වුණා.
ඔයාටත් තියෙනවා නම් ඩොක්ටර් නවීන්ගෙන් අහන්න ඔය ගැන ප්‍රශ්න. වාත් ඒ වගේ වයසට පෙරට වැඩිපුර ගිහිල්ලා ඉන්න කාන්තාවක් නම් ළමෙක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්ලීස් අහන්න අපේ මේ පල්ලයක් මේ දාගෙන යන්න. අපි එතකොට ඩොක්ටර් නවීන් ආයෙත් පර දවසක් ගෙන්නගෙන මේ ප්‍රශ්න ගැන කතා කරමු. But for the moment, Dr. Naveen, thank you so much for enlightening us on advanced age pregnancies. Thank you so much for coming. Thank you.